ජීවායු එකක මේ වෙනකොට ගෙදර හදලා නැති අයට දැනගන්නත් එක්කම මම මේ වීඩියෝ එක පළ කරන්නේ ඇත්තටම අගය කරන්න මේ වෙනකොට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් ජීවායු හදපු මහත්තුරු නෝනවරු ඒ වගේම මේ රටට වැඩදායි මිනිස්සු ගැන මට ගොඩාක් අගය කරන්න හිතුණා. මොකද ඔයාලට මේ පේන WhatsApp group එකට මම ගියොත් එහෙම දවසට මැසේජ් 600කට වැඩිය ඇවිල්ලා තියෙනවා. මම මේ එකක්වත් වැඩිපුර බලන්න යන්නේ නැහැ. මොකද මේ group එක මගේ දෙයක් නෙමෙයි. මේක අපි එකතු වෙලා ඉන්න හැමෝත් එක්කම බෙදාගත්තා. ඒ හැමෝටම උදව් කරනවා. මට මේ මිනිස්සුන්ගේ ඒ මනුෂ්‍යත්වය පිළිබඳ එයාලගේ වෙලාව කැපකිරීම පිළිබඳව හරිම ආදරෙයි. මොකද මුලදී මම ගොඩක් අයට උදව් කරගෙන එයාලා අහන ප්‍රශ්න වලට කතා කරගෙන ගොඩක් අයව දිරිමත් කරගෙන මම මේ වැඩේ කරගෙන යන්න උත්සාහ කරා. ඒත් එක්කම WhatsApp group එක හැදුවට පස්සේ ඒකේ ගොඩක් අයට මම ඇඩ්මින් දුන්නා. මොකද මේක මගේ දෙයක් නෙමෙයි, මේක අපේ රටේ, අපේ ජාතියේ, අපේ මනුෂ්‍යත්වයේ දෙයක් නිසා. ඉතින් මේ හැමෝම එකිනෙකාට කරන උදව් දැක්කහම හරිම සතුටුයි. ඔයාලට උනත් ජීවායු එකක් දැන් හදලා නැත්තම් මේ වෙනකොට මේ group එකත් එක්ක එකතු වෙන්න ඔයාලට හදන ගන්න හැටි මුල ඉඳලා කියලා දෙයි. නමුත් එයාලගේ වෙලාව කැප කරන්න වෙන නිසා වීඩියෝ මාධ්‍යයෙන් ඔයාලට බලන්න පුළුවන්. නමුත් ඒ අතරතුර ඇති වෙන හැම ගැටලුවක් මේකෙන් අහන්න පුළුවන්. මටත් වැඩි අත්දැකීම් තියෙන අය දැන් ඉන්නවා. මොකද එයාලා අත්දැකීම් තුලින් තවත් දියුණු වෙමින් අලුත් දේවල් අත්හදා බලමින් සමහර දේවල් මම දැකලා තියෙනවා යනකොට group එකේ message වලින් සමහර අලුත් අත්හදා බැලීම් තියෙනවා. ඒ වගේ මේවා වැරදෙන අවස්ථාවන්, ඒ වගේ මේවා සාර්ථක වෙන අවස්ථාවන් මේ වෙනකොට මම හිතුවටත් වැඩිය ගොඩාක් හොඳට මේ ජීවායු එකක භාවිතා කරන මහත්තුරු නෝනවරු ඒ විශේෂ පුද්ගලයෝ මේ ලෝකේ මේ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ අය වගේ කරනවා. මම මේ වීඩියෝ එකෙන් ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට තියෙනවා මේ WhatsApp group එකේ link එක. ඒ link එක තුලින් ගිහිල්ලා ඔයාලටත් මේකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ වෙනකොට ජීවායු එකක් හදලා නැත්තම් මගේ මේ පැත්තේ තියෙන i අකුර ක්ලික් කරපුවාම ඔයාලට ජීවායු එකක හදාගැනීමේ වීඩියෝ පෙළ ලබා ගන්න පුළුවන්. එකිනෙක හැම වීඩියෝ එකක්ම අපි කතා කරලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ඒ අතරතුර විශේෂයෙන් මේ WhatsApp group එකට එකතු වෙන්න මේ ඉන්න පුද්ගලයන් ගැන පුදුම හිතේ ඔයාලට එක ප්‍රශ්නයක් කවුරුහරි අහපු ගමන්ම උත්තර දෙන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට කිසිම දෙයක් හම්බෙනවටවත් ඒ අයට යම් ප්‍රතිලාභයක් තියෙනවට නෙමෙයි. ඒ අය බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාවට උදව්වක් විදිහට ඒක කරන්න. ඉතින් ඔයාලත් ඒ විදිහටම කරන්න අනිත් අයට. සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම හැමෝටම ගරු කරනවා. මේ වගේ අපේ වගේ රටක මේ වගේ පුද්ගලයන් සිටීම සම්බන්ධයෙන් මට හරිම සතුටුයි. ලංකාව දාලා යන්න හිතෙන්නේ නැති හේතු තමයි මේවා.